පිදුරු වලින් හදලා තියෙන හරිම ලස්සන දැවැන්ත නිර්මාණ ටිකක් බලන්න තමයි අද අපි ආවේ. මේ උත්සවයට කියන්නේ වරාමත්තුරි කියලා. ජපානයේ ප්‍රාන්ත 47ක් තියෙනවා. ඒ ප්‍රාන්ත 47න් මේ වගේ වරාමත්තුරි එකක් තියෙන්නේ නීගතා ප්‍රාන්තෙ විතරයි. හැම අවුරුද්දෙම මේ විදිහට ඕසෙකි කතා කියන පාක් එකේ වරාමත්තුරි එකක් තියෙනවා. නීගතා ප්‍රාන්තය ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රසවත් සහල් වලට සහ ඔසකේ වලට. ඉතින් ඒ නිසා ඒක සංකේතවත් කරලා හැම අවුරුද්දෙම ගොවියෝ අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඉතුරු වෙන පිදුරු වලින් මේ විදිහට ලස්සන දැවැන්ත නිර්මාණ 5ක් කරනවා. ඉතින් එක එක අවුරුද්දට එක එක තීම්ස් තියෙනවා. මේ පාර මෙයාලා තෝරගෙන තියෙන්නේ මෙන්න මේ නිර්මාණ 5 කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ පිදුරු වලින් නිර්මාණ කරන්න සඳහා යොදාගන්නේ ජපානයේ සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් තියෙන විවිධ සත්වයෝ සහ ජපාන් පුරාවෘත්තවල ඉන්න විවිධ සත්වයෝ පදනම් කරගෙන තමයි නිර්මාණ 5ක් සිදු කරන්නේ. මෙහෙම වීඩියෝස් වලින් දකිනවට වඩා ඇත්තටම මේ නිර්මාණ ගොඩක් ලස්සනයි. ගොඩක් තාත්වික විදියට හදලා තිබුණා පිදුරු වලින් කරලා තියෙන නිර්මාණ කියලා හිතා ගන්නවත් බැරි විදිහට.